ඔයාට කවදා හරි හිතලා තියෙනවද ඔයාගේ යාළුවෙක් ඔෆිස් එකේ කෙනෙක් නැත්නම් ඔයා නිතර දකින කෙනෙක් ඔයාට හිතින්නේ ඇත්තටම කැමතියි කියලා? ගොඩක් වෙලාවට මිනිස්සු තමන්ගේ හිතේ තියෙන ආකර්ෂණය වචන වලින් එළියට කියන්නේ නැහැ. බය ලැජ්ජාව නැත්නම් ප්‍රතික්ෂේප වෙයිද කියන සැකය නිසා ඔවුන් එක හිත ඇතුලේ හංගගෙන ඉන්නවා. හැබැයි මනෝවිද්‍යාවට අනුව මිනිස් හිතට තමන්ගේ ශාරීරිය පාලනය කරන්න බෑ. කෙනෙක් වාට ආකර්ෂණය වෙලා ඉන්නනම් ඔවුන්ගේ සබ්කොන්ෂස් මයින්ඩ් එකෙන් නැත්නම් යටිසිතෙන් ඔවුන්ගේ ශරීරයට ඇස් දෙකට සහ හැසිරීමට යම් සංඥා නිකුත් කරනවා. අද මේ වීඩියෝ එකේ මම ඔයාලට කියන්න යන්නේ මනෝවිද්‍යාත්මක තහවුරු කරපු කෙනෙක් වාට ඇත්තටම කැමතිද නැද්ද කියලා තප්පර ගණනින් අල්ලගන්න පුළුවන් බලවත් ලක්ෂණ පහක් ගැන. විශේෂයෙන් අංක 3 සහ 5 වෙනි ලක්ෂණ දෙක කෙනෙකුට කීයටවත් හංගන්න බැරි 100%ක්ම ඇත්හෙලි කරන සූක්ෂම සංඥා දෙකක්. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න වගේ හිතේ ඉන්න කෙනා මේ දේවල් කරනවද කියලා අදම අල්ලගන්න පුළුවන් වෙයි. පළවෙනි සහ ප්‍රධානම ලක්ෂණය තමයි S2. S2 කවදාකවත් බොරු කියන්නේ නැහැ කියන කතාව මනෝවිද්‍යාත්මක 100%ක් ඇත්ත. කෙනෙක් ඔයාට කැමති නම් ඔවුන් ඔයා දිහා බලන විදිහේ ප්‍රධාන රටා දෙකක් තියෙනවා. පළවෙනි තමයි ට්‍රයිඇන්ගල් ගැසින් පැටර්න්. සාමාන්‍යයෙන් අපි කෙනෙක් එක්ක කතා කරද්දි බලන්නේ S2 දිහා විතරයි. හැබැයි කෙනෙක් ඔයාට ආකර්ෂණය වෙලා නම් ඔවුන් ඇස් ගමන් කරන්නේ ටෙලිෆෝනික රටාවකට. ඒ කියන්නේ ඔවුන් ඔයාගේ එක් ඇසක් දිහා බලලා ඊළඟ තොල් දෙක දිහා බලලා ආයෙත් අනික් ඇස දිහා බලනවා. මේක යටිසිතෙන් වෙන දෙයක්. දෙවෙනි එක තමයි ප්‍රොෆයිල් රිලේෂන්. කණිකා විශාල වීම. මනෝවිද්‍යාත්මක පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා අපි ආස කරන ආකර්ෂණ දෙයක් හෝ කෙනෙක් දිහා බලද්දී අපේ ඇසේ කණිකාව નિરાයාසයෙන්ම විශාල වෙනවා කියලා. ඔයාලා ළඟට වෙලා කතා කරද්දී ඔවුන්ගේ ඇස්වල කළු ඉංග්‍රීසි ලොකු වෙනවා නම් ඒක ඔවුන්ගේ හිතේ තියෙන ලොකු ආකර්ෂණ සංඥාවක් වෙන්න පුළුවන්. ඒ වගේම සමූහයක් මැදදී කවුරු හරි hina වෙන කතාවක් කිව්වොත් හැමෝම hina වෙද්දී ඒක නම් මුලින්ම බලන්නේ ඔයා දිහාත් කියලා නිරීක්ෂණය කරන්න. මොකද මිනිස්සු hina වෙන වෙලාවට බලන්නේ තමන්ගේ හිතට නැගී සිටින තමන් වැඩියෙන්ම කැමති කෙනා දිහා විතරයි. දෙවෙනි ලක්ෂණ තමයි බොඩි ඔරියන්ටේෂන්. නැත්නම් ශරීරය සහ පාද පීඩන දිශාව. අපි ගොඩක් වෙලාවට මූණේ hina වෙලා බොරු කරන්න හැදුවට අපේ කකුල් දෙක කවදාකවත් බොරු කරන්නේ නැහැ. මිනිස් හිතේ ස්වභාවය තමයි තමන් කැමති දෙයක් දැස નિરાශාශයෙන්ම ශරීරය හැරීම. ඔයා පිරිසක් එක්ක කතා කරමින් ඉද්දී කෙනාගේ කඳ සහ විශේෂයෙන් පාදවල ඇඟිලි යොමු වෙලා තින්නේ ඔයාගේ පැත්තටද කියලා බලන්න. ඔවුන් වෙන කෙනෙක් එක්ක කතා කරමින් හිටියත් ඔවුන්ගේ පාද යොමු වෙලා තින්නේ ඔයාගේ පැත්තට නම් උන්ගේ සැබෑ අවධානය තියෙනවා ඔයා ළඟ. අනිත් පැත්තෙන් කෙනෙක් ඔයා එක්ක මූණට මූණ කතා කළත් ඔවුන්ගේ පාද තියෙන වෙනත් දිශාවකට නම් ඒ කියන්නේ ඔවුන්ගේ සංවාදයෙන් අයින් වෙන්න ඕනි කියන එකයි. ඒ වගේම ඔයාලකට එද්දි තමන්ගේ පර්සනල් ස්පේස් එක හේවත් සීමාව අඩු කරනවද කියලා බලන්න. ඔයා ටිකක් ලං වෙලා කතා කරන්න ඔවුන් උත්සාහ කරනවා නම් ඒක ඔවුන්ගේ හිතේ තියෙන කැමැත්ත පෙන්වන පැහැදිලි ලක්ෂණයක්. තුන්වෙනි ලක්ෂණය තමයි මම මුලින්ම කිව්ව අතිශය බලවත්ම ලක්ෂණය. මේකට කියන්නේ මිරරින් හෙවත් අනුකරණය. අපේ මොළයේ තියෙන මිරරින් නියුරෝන්ස් කියලා කොටසක්. කෙනෙක් වෙන කෙනෙකුට දැඩි ලෙස ආකර්ෂණය වෙද්දී හෝ කැමති වෙද්දී Tamanට නොදැනීම අනිත් කෙනාගේ ශරීර රියව් සහ චලනයන් කොපි කරන්න පටන් ගන්නවා. අපි දැන් බලමු මේක ටෙස්ට් කරන්නේ කොහොමද කියලා. ඔයා ඒ කෙනා එක්ක වාඩි වෙලා ඉද්දී ඔයාගේ වතුර වීදුර අරන් උගුරක් බොන්න. ඊට තප්පර කිහිපයකට පස්සේ ඒ කෙනා තමන්ගේ වීදුර අරන් බොනවද කියලා බලන්න. ඔයා කම්මුලට අත තියාගත්තොත් ටික වෙලාවකින් එයාත් කම්මුලට අත තියාගන්නවා බලන්න. ඔයා කතා කරන වේගය හෝ සිනාසෙන් රටාව එයා නොදැනුවත්වම අනුකරණය කරනවා නම් ඒ කියන්නේ එයාගේ සබ්කොන්ෂස් මයින්ඩ් එක ඔයා එක්ක ඩීප් කනෙක්ෂන් එකක් හදාගන්න හදනවා කියලා. අපි දැන් බලමු මේක ටෙස්ට් කරන්නේ කොහොමද කියලා. ඔයා ඒ කෙනා එක්ක වාඩි වෙලා ඉද්දී ඔයාගේ වතුර වීදුර අරන් උගුරක් බොන්න. ඊට තප්පර කිහිපයකට පස්සේ ඒ කෙනා තමන්ගේ වීදුර අරන් බොනවද කියලා බලන්න. ඔයා කම්මුලට අත තියාගත්තොත් ටික වෙලාවකින් එයාත් කම්මුලට අත තියාගන්නවා බලන්න. ඔයා කතා කරන වේගය හෝ සිනාසෙන් රටාව එයා නොදැනුවත්වම අනුකරණය කරනවා නම් ඒ කියන්නේ එයාගේ සබ්කොන්ෂස් මයින්ඩ් එක ඔයා එක්ක ඩීප් කනෙක්ෂන් එකක් හදාගන්න හදනවා කියලා. සාමාන්‍ය කෙනෙක් අපිට කැමති නැත්නම් වුන් කරන්නේ අපි ආන ප්‍රශ්න වලට කෙටි උත්තර දෙන එක. ඔව් නෑ හරි වගේ උත්තර. හැබැයි කෙනෙක් ඔයාට ඇත්තටම කැමති නම් ඔවුන්ගේ සංවාදය විමර්ශනාත්මකයි. ඔවුන් ඔයාගේ දීර්ඝ උත්තර දෙන්න ඕන ප්‍රශ්න අහනවා. උදාහරණයක් විදිහට අද දවස කොහොමද වෙනට අද ඔෆිස් එකේ මොකද උනේ? ඔයා අර වැඩේ කරලා ඉවරද වගේ ප්‍රශ්න අහනවා නම් ඉතින් එයාට ඔයා ගැන ලොකු කැමැත්තක් තියෙනවා. ඒ වගේම තමයි ඔයා සතියකට කලින් නිකමට කිව්ව පුංචි දෙයක් වුණත් එයාට හොඳට මතක නම් උදාහරණයක් විදිහට ඔයා ආස කෑමක් වගේ බල්ලාගෙනමක් නැත්තම් ඔයාගේ කැමැත්තක් ඇයට හෝ ඔහුට හොඳට මතක තියනවා නම් ඔයාට අනිවාර්යෙන්ම
කැමැත්තක් තියෙනවා. පස්වෙනි සහ අන්තිම ලක්ෂණය තමයි ෆ්‍රීනිම් බිහෙවියර්. නැත්නම් තමන්ගේ පෙනුම සකස් කර ගැනීම සහ පොඩි කලබල බව. මිනිස්සු තමන් කැමති කෙනෙක් ඉස්සරහට එද්දී තමන්ගේ හොඳම පෙනුම පෙන්වන්න යටිසිතෙන් පෙළඹෙනවා. පිරිමි ළමයෙක් නම් ඔයා ළඟට එද්දී තමන්ගේ ටී-ෂර්ට් එක හෝ ෂර්ට් එක හදනවා නම් කොණ්ඩේ අත ගන්නවා නම් නැත්නම් තමන්ගේ උස වැඩි කරලා පෙන්වන්න උරසින් පස්සර කරලා කෙලින් වෙනවා නම් අන්න ඒ පිරිමි ළමයාට කැමතියි. ඒ වගේම ගැහැණු ළමයෙක් නම් ඔයාගේ කතා කරද්දී නිතරම කොණ්ඩේ කන පිටිවස්සට කරනවා නම් කොණ්ඩ කරලත් එක සෙල්ලම් කරනවා නම් කරාමු හෝ මාලේ අත ගන්නවා නම් නැත්නම් නිතර hina වෙනවා නම් අන්න ඒ ගැහැණු ළමයාට කැමතියි. ඉතින් අද අපි කතා කරපු මේ මනෝවිද්‍යාත්මක ලක්ෂණ පහෙන් ඔයාගේ හිතේ ඉන්න කෙනාගෙන් ඔයා දක්වපු ලක්ෂණ මොනවද? පළවෙනි කමෙන්ට් එක දාගෙන යන්න. හැබැයි මතක තියාගන්න එක ලක්ෂණයක් විතරක් දැක්ක ගමන් තීරණ වලට එළවෙන්න එපා. මේ ලක්ෂණ දෙකක් හෝ තුනක් එකට එකතු වෙලා පේනවා නම් අන්න එතන තියෙන්නේ සැබෑම ආකර්ෂණය. මේ වගේ මිනිස් හිත ආදරය සහ සයිකොලොජි ගැන තවත් රසවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා දැන්ම bell icon එක click කරලා තියාගන්න.